ඔයාලව සාදරයෙන් පිළිගන්නවා SL Education YouTube channel එකට. අද අපි කතා කරන්නේ 7 ශ්‍රේණියේ පළවෙනි පාඩම සමමිතිය පාඩම. හරි. සමමිතිය ගැන අපිට 7 ශ්‍රේණියදී ඉගෙන ගන්න තියෙන දේවල් ගැන බලමු. මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට ද්විපාර්ශ්වික සමමිතිය සහිත තල රූප හඳුනා ගැනීමට ද්විපාර්ශ්වික සමමිතිය සහිත රූපයක සමමිති අක්ෂ ඇඳීමට සහ කොටු කඩදාසි මත ද්විපාර්ශ්වික සමමිතිය සහිත තල රූප නිර්මාණය කිරීමට හැකියාව ලැබේ. හරි අපිට එතකොට 1.1 බලමු අපි. ද්විපාර්ශ්වික සමමිතිය. අපි දැන් කතා කරන්න යන්නේ ද්විපාර්ශ්වික සමමිතිය ගැන. අපි බලමු මේක ගැන තියෙන දේවල්. මේක ගැන තියෙන දේවල් කියවමු බලන්න ඔයාලගේ අච්චු පොතේ තියෙන. චතුරස්‍රාකාර හැඩය සහිත නිල් පාට කාඩ්පතක් රූපය මෙහි දක්වා ඇත. මෙතන රූපයක් තියෙනවා නිල් පාට චතුරස්‍රාකාර දෙයක් ගැන. පේනව නේද? හරි. එන්නේ ඒකේ කඩයිර ඔස්සේ දෙකට නැමීමෙන් එකින් එකට සම්පාත වේ. එනම් එක මත එක වැටෙන කොටස් දෙකක් ලැබේ. හරි. දැන් අපිට මෙන්න මේ රූපේ පේනවා. මෙන්න මේ රූපේ අපිට පේනවා. දැන් මේ රූපේ පේනවා ඇති ඔයාලට මෙතන දෙකට වෙන් කළා තියෙනවා. කියන්නේ මේක භාගයක් කළා තියෙනවා. අපි සරලවම ගමු. මේක භාගයක් කළා තියෙනවා. දැන් මේක දෙකට නැමුවහම එක වගේම කොටසක් එනවා. හරියටම කිව්වොත් එන්නේ මෙන්න මේ වගේ කන්නේ. මෙන්න මෙහෙම එකක් නෙන්නේ මේක දෙකට නැමුවොත් එන්නේ මෙන්න මේ වගේ කොටසක්. එතකොට මේක එක වගේ පිහිටන හින්දා දැන් මේක එක පැත්තක ආකෘතියක් තමයි මේක නැමුවහම එන්නේ. ඒක හින්දා අපි ඒකට කියනවා සමමිතිය කියලා. හරි. අපි යන් ඉතිරි කොටස් වලට ඉහත ලක්ෂණ සහිත තවත් රූප කිහිපයක් පහත දැක්වේ. හරි. ඔන්න දැන් මෙතන රූප 3ක් තියෙනවා. මම ඔයාලට මේකේ පෙන්නනවා සමමිතික අක්ෂ කොහොමද අපි නම් කරන්නේ කියලා. අනිවාර්යෙන් අපි සමමිතික අක්ෂ කරද්දී මෙන්න මෙහෙම ඉරි. මෙන්න මෙහෙම තමයි අඳින්න ඕනේ. මේක අඳින්න බලන්න මෙන්න මෙහෙම මං අඳින්න මට ලේසි ඉන්න මට ඒක වැරදුනා පොඩ්ඩක් ඉන්න. ඔයාලා ගානට අඳින්න මේක ගානට දෙකට මැද්දෙන් යන්න ඕනේ. ඔන්න ඔහම මට අඳින්න අමාරුයි ෆෝන් එකේ හින්දා ඔයාලා අඩි රූලක් පාවිච්චි කරලා ඔයාලා මේ අච්චු පොතේ ගන්න යන්න එපා. ඔයාලා වෙනම හැඩතල ඔයාලා අඩි රූලක් පාවිච්චි කරලා කොහොමද මෙහෙම එන්න තමයි අඳින්න ඕනේ. මේ මෙතන අපිට රූපයක් පෙන්නලා තියෙනවා. මම මේක අයින් කරන්න. ඔයාලට පේනවාද අපි අර මුලින්ම ඉගෙන ගත්ත රූපේ. මෙන්න මෙතන රූපේ තිත්තිරි මත තමයි මේක පිහිටලා තියෙන්නේ. ඔයාලා මේක හොඳට අධ්‍යයනය කරන්න. හරි අපි ඊළඟ කොටසට යමු. පරිසරයේ දක්නට ලැබෙන මෙවැනි ඇතැම් දෑ එක සමාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ලක්ෂණයන්ගෙන් යුක්ත වේ. ඇතැම් නිර්මාණ මෙම ලක්ෂණයෙන් යුක්ත වීම ඒවායේ අලංකරණයට හේතු වේ. මෙම ලක්ෂණය සහිත තල රූප පිළිබඳව තව දුරටත් විමසා බලමු. හරි. මම දෙවෙනි පිටුවට යනවා. හරි.
අපිට මෙතන පළවෙනි රූපයයි දෙවෙනි රූපයයි තුන්වෙනි රූපයයි හතරවෙනි රූපයයි කියලා තියෙනවා. බලන්න පළවෙනි රූපේ. ඒක අපි බෙදන්නේ එක කොටසකින්. ඒක අපිට තව මෙහෙට කරලා බෙදුවහම මෙහෙට නැමුවහම එක සමාන රූපයක් එන්නේ නැහැ. අපි ගමුකෝ මෙහෙම මෙතන අඳිනවා. දැන් ඒක මෙහෙම තියෙන බෝකොලයක් වගේ. කොහොම තියෙන එක අපි මෙන්න මෙහෙම කඩේට ඔස්සේ මේක දෙකට නැවුවොත් මොන වගේ එකක්ද දෙන්නේ? අපි ගමුකෝ මෙන්න මෙහෙමනේ දැන් තියෙන්නේ. එතකොට ඒක එන්නේ මෙන්න මෙහෙමනේ. එතකොට ඒක වැරදි. එතකොට අපි ඒක බෙදන්නේ මෙන්න මේ අතට. හරි අපි ඊළඟ එකට යමු. ඊට පස්සේ එකක් තියෙනවා මෙන්න මේක ගැන අපි දැන් කතා කරන්නේ. මෙන්න මෙහෙම එකක් මේක මෙහෙම බෙදලා තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ කොටසක් තමයි පොඩියට එන්නේ. මේක ඔයාලට තේරෙනවා. ඊට පස්සේ තරුවක් තියෙනවා. තරුවෙන් කොහොමද මේක බෙදලා තියෙන්නේ තරුව? මේ තරුව කොටස් කීයකට වෙනස් සම්මිතික අක්ෂ කොච්චරක් බෙදලා තියෙනවා සම්මිතික අක්ෂ 1යි 2යි 3යි 3කින් බෙදලා තියෙනවා සම්මිතික අක්ෂ. අපි කොහොමද සම්මිතික අක්ෂ ගන්නෙ? දැන් අපි මේක ගත්තොත් මෙහෙම තිබ්බා. මේකෙන් මේක එකක් කියලා තමයි ගන්නෙ. ඊට පස්සේ මෙහෙට ගිය එක දෙවෙනි එක. ඔට අනිවාර්යෙන් දැන් මේක හතරකට මෙහෙම බෙදලා තිබිලා මෙහෙම ඒක එකක් මේක දෙකක් මේක තුනක් මේක හතරක් කියලා ගන්නෙ නෑ. අනිවාර්යෙන් අපි ගන්නෙ අන්න අර විදිහට තමයි. වෘත්තය අපිට ඕන තරම් සම්මිතික අක්ෂ අඳින්න පුළුවන්. ඒකේ අන්තිමට එන්න ඕනේ මෙන්න මෙහෙ වගේ එකක් නේ අන්තිමට එන්නේ. අන්තිමට එන්නේ මෙන්න මේ වෘත්තේ මෙන්න මෙහෙම නැමුවහම අන්තිමට එන්නේ මෙන්න මේ වගේ එකක්. අපි ඊළඟ කොටසට තියා. ඉහත එක රූපයෙහි සම්පාත වන ලෙස කොටස් දෙකකට බෙදනු ලබන රේඛා. එකක් පමණක් 2 3 4 වන රූපවල එක් රූපයේ සම්පාත වන ලෙස කොටස් දෙකකට ලැබෙන රේඛා එකකට වැඩි සංඛ්‍යාවක් ඇත. කියලා තියෙනවා පළවෙනි රූපයට ඇරෙන්න අනිත් රූපවල එකකට වැඩිය තියෙනවා කියලා තියෙන්නේ මෙතන. ඊට පස්සේ බලමු. දැන් අපිට මේකේ වැඩිපුර අධ්‍යයනයට තියෙන්නේ මෙන්න මේ වගේ කොටසක් මෙන්න මෙහෙම දෙකට බෙදුවහම මෙන්න වගේ රූපයක් මෙන්න මේ විදිහට දෙකට බෙදුවහම මෙන්න මේ වගේ එකක් එනවා කියලා තමයි මෙතනදී තියෙන්නේ. හරි. අපි යන් ඉදිරියට මම මකුවා තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකින් එක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදී නම් එම තල රූපය දිවි පාර්ශ්වික සමමිතික තල රූපයක් ලෙස හඳුන්වනු ලැබේ. එම නැමුම් රේඛාව රූපයේ සමමිතික අක්ෂයක් ලෙස හැඳින්වේ. හරි. මෙතනදී අපි මෙන්න මේක ද්විපාර්ශ්වික සමමිතික මෙන්න මේක මම highlight කරන්න හදන්නේ එන්නේ ටික. එන්නේ ඒ ටික මතක තියාගන්න හොඳට. දෙකකට බෙදෙනවා නම් විතරයි එම තල රූපයේ ද්විපාර්ශ්වික සම්මිතියක් ලෙස අපි හඳුන්වන්නේ. හරිද? කොටස් දෙකකට බෙදෙනවා නම් විතරයි මෙන්න මේ විදියට කොටස් දෙකකට බෙදෙනවා නම් විතර. අපි මේකට තමයි සමමිතික අක්ෂය කියන්නේ. මෙන්න මේ දෙයට අපි මොකක් හරි දෙයක් වෙන් කරන්න අඳින රූපය. මේකට තමයි අපි කියන්නේ සමමිතික අක්ෂය කියලා. හරි. අපි ඊළඟ කොටසට යන්.
ඊළඟ කොටස ද්විපාර්ශ්වික සමමිතික රූපයක සමමිතික අක්ෂය දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් එක සමාන වේ. ඒ කියන්නේ ද්විපාර්ශ්වික සමමිතික රූපයක සමමිතික අක්ෂයක දෙපස. මෙන්න එකක් මම තේරුම් ගන්න. මෙන්න මේ වගේ වෘත්තයක් ගත්තොත් අපි ඒක මෙන්න මෙහෙම අපි දෙකට බෙදෙනවා. ඒකෙන් මගේ නම් ගානට මෙතන සමාන නැහැ. ගානට සමානව තියෙන රූපයක මෙන්න මේ විදිහට එක පැත්තක්. එහෙනම් අපි පැති දෙකක් ගමුකෝ. මෙන්න මෙතන පැත්තයි මෙතන පැත්තයි. වර්ගඵලයයි හැඩයයි එක සමානයි. දැන් අපි මේක වෙන මේ රූපේ ගත්තොත් මේකේ මේ පැත්තත් එක සමානයි මේ පැත්තත් එක සමාන හැඩයන් වලින් යුක්ත වෙනවා. වර්ගඵලයත් ඒ වගේ තමයි මේ කොටස් දෙපසම එකම රූපයකින් යුක්ත වෙනවා. හරි අපි ඊළඟ එකටත් යමු. මෙලෙස තල රූපයක් මම දැන් කියවන්නේ මෙන්න මේ කොටස තමයි මම කියවන්නේ. ඔයාලා අපිත් එතනට මෙන්න මෙලෙස තල රූපයක් යම් සංඛ්‍යාවක් යම් රේඛාවක් ඔස්සේ නැමීමේදී ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වන නමුත් එම කොටස් දෙක සම්පාත නොවේ නම් එම රේඛාව එම තල රූපයේ සමමිතික අක්ෂයක් නොවේ. වර්ගඵලයෙන් සමාන වන නමුත් කොටස් දෙක සම්පාත නොවේ නම්. දැන් අපි ගමු මෙන්න මෙහෙම එකක් නෑ එක පැත්ත. අපි ගමු මෙන්න මෙහෙම එකක් ගමු. මෙන්න මෙහෙම අපිට අඳින්න හදිස්සි ආවොත් මේ පැත්තයි එක සමාන වෙන්නේ නෑ. නමුත් වර්ගඵලය සමානයි. මෙන්න මෙහෙම එකක් ගත්තොත් මෙන්න මෙහෙම වෙන් කරා. කියන්නේ සම්මත හැඩයක් නෑ. මේ වගේ හැඩයක් නෑ. මෙන්න මේ වගේ හැඩයක්. එතකොට ඒක වැරදි. ඒක සමමිතික අක්ෂ නොවේ. ඒක සමමිතික අක්ෂයක් වෙන්නේ නැහැ. සමමිතික අක්ෂ අඳීම ගැන අපි කතා කරමු. ඔන්න ක්‍රියාකාරකමක් තියෙනවා. අපි මම මේක සමමිතික අක්ෂ වලට ඇඳලා පෙන්නන්නම්. හරි. අපි සමමිතික අක්ෂ අඳින එක පටන් ගමු. හරි. මෙන්න මෙහෙම මම පිටිත් අඳින්න ඔයාලා අඳින්න. මේකේ මෙන්න මෙහෙමනේ තියෙන්නේ. නෑ අහමින්න. මෙන්න මෙහෙම තියෙන්නේ. ඒක මට අඳින්න අමාරුයි ඒක. මේක තියෙන විදිහට තියෙනවා කියලා හිතන්නකො. එතකොට ඒක මෙන්න මෙහෙම තමයි බෙදෙන්නේ. ඒක මෙන්න මෙහෙම එක සමමිතිකකින් තමයි බෙදෙන්නේ. ඊට පස්සේ එතකොට ඒකේ තියෙන්නේ එක සමමිතික අක්ෂයක් විතරයි. මේකේ මෙන්න මෙහෙම. ඔයාලා පිටිරි මත මෙහෙම අඳින්න ඕනේ නැත්තම් වැරදි දානවා විභාගෙට. මට ලේසි නේද තමයි මම මෙහෙම අඳේ. ඊපස්සේ මේක කොහොමද? මේක බෙදන්නේ මෙන්න මෙහෙම. හරිද? ඔයාලා මෙච්චර දුරට අඳින්න එපා චුට්ටක්. මෙහෙම රූපේ තියනවා නම් මෙන්න මෙහෙම චුට්ටක් ගියාම මේක දිගට යවන්න එපා. හරි අපි ඊළඟකටත් යමු. ඔන්න මෙන්න මේක බලන්න. මේක කොහොමද? මෙන්න මෙහෙම. මෙන්න මෙතනින් ගානට මෙන්න මෙහෙම තමයි එක එන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි මේක යන්නේ ගානට කොටු ගාන බලලා ඔයාලා ඒක ගානට කරා. මේක මෙහෙම. ඒකට මේක මෙහෙම අපිට ඒක ගන්න පුළුවන්. හරිනේ. එතකොට සමමිතික අක්ෂ කීයක් තියෙනවද? 1 2 3 4ක් තියෙනවා. එතකොට මේකේ 1යි. එතකොට මේකේ
දෙකයි. ඊට පස්සේ මේකේ එකයි. මෙහෙමනේ අපි යන්නේ එකයි. එතකොට මේකෙත් එකයි මේකෙත් එකයි. අනිත් ඒවා ගන්නට තියෙනවා සමමිතික අක්ෂර. එතකොට මේ මෙන්න මේ උඩම තුනේ එක තියෙනවා. අයි මෙතන එකෙත් එකයි තියෙන්නේ සමමිතික අක්ෂර. හරි අපි දැන් කොටසට තියමු. 1.1 අභ්‍යාසයේ තියෙනවා. අපි 1.1 අභ්‍යාසයට යමු. හරි අපි 1.1 අභ්‍යාසයට යමු. පාද දැක්වෙන රූප අතරින් ද්විපාර්ශ්වික සමමිතික අක්ෂර නිවැරදිව ඇඳ ඇති රූප තෝරා ඒවායේ අක්ෂර ලියන්න. හරි මෙතන තියෙන්නේ පළවෙනි එක ඒ අක්ෂරය බලන්න. ඔයාලා ඒ අක්ෂරය බලන්න. ඒ අක්ෂරයේ ගානට සමමිතික අක්ෂරය බෙදලා තියෙන කියලා. ඔව් ඒක ගානට බෙදලා තියෙන්නේ. ඔයාලා එතකොට මෙහෙම ඒ කියලා ලියා ගන්න. පැත්තකින් මම ලියනවා. ඔයාලා පොතේ හදිස්සියේ මේ අභ්‍යාසය අහලා තිබ්බොත් ඔයාලා මේ විදිහට උත්තර ලියන්න ඕනේ. ඒක එතකොට සමමිතික අක්ෂරය ගානට බෙදලා තියෙනවා. හරි. ඊට පස්සේ B මේක බලන්න B. ඒක වැරදි. මොකද අපිට මෙහෙම සමමිතික අක්ෂරයකුත් අඳින්න පුළුවන්. ඒක හින්දා ඒක වැරදි. ඒක අපි ලියන්න. ඊට පස්සේ එක ඒකෙන් මෙහෙම අඳින්න පුළුවන් හින්දා ඒකත් වැරදි. ඊට පස්සේ මේක ඒක අපි ගානට මේක සමපාත වෙන්නේ නැහැ මේක ගානට. ඒක හින්දා ඒකත් වැරදි. එතකොට මේක ඒකත් වැරදි. අපිට මෙහෙම අඳින්න පුළුවන්. මේක හරි. එතකොට F දැන්ට අපිට තියෙන්නේ F අක්ෂර දෙක. ඊට පස්සේ මේක අපිට මෙහෙම අඳින්නත් පුළුවන්. මෙහෙම අඳින්න පුළුවන්. මෙහෙම අඳින්න පුළුවන්. එතකොට ඒවකත් වැරදි. ඊට පස්සේ එක හරි. ඊට පස්සේ එක වැරදි. මේක මෙහෙම අඳින්න පුළුවන්. ඒකින්ද ඒකත් වැරදි. ඊට පස්සේ එක හරි. ඊට පස්සේ එක වැරදි. ඒකත් හරි. හරි. එන්නේ ඒ විදිහට තමයි ඒක එන්නේ. ඊටු ටික අපි බලමු. දෙවැනි ප්‍රශ්නය බලමු. පාත් සඳහන් ලෙක්කෙක් රූපය ටිෂූ කඩදාසියක පිටපත් කර ඒවා කපාගෙන ඒවායේ ද්විපාර්ශ්වික සමමිතික අක්ෂර සියල්ල අඳින්න. ඔයාලා ටිෂූ කඩදාසියක් කඩාගෙන මම නමුත් මෙතන අඳිනවා සමමිතික අක්ෂර ටික. මෙහෙම මේක බෙදන්න ඕන. මේක මෙහෙම බෙදන්න පුළුවන්. ඊට මේක මෙහෙම පුළුවන්. මෙහෙම පුළුවන්. මෙහෙම පුළුවන්. අපි බලමු ඒක එහෙම පුළුවන්ද කියලා. ඔව් ඒක පුළුවන් එහෙම. මේක මෙහෙම. කෙලින් ඉරක් ඔයාලා ගන්නට අලෝ ගන්න. ඊට පස්සේ ඉහත සමමිතික අක්ෂර ඇති රූප අභ්‍යාස පොතේ අලවන්න. මේක අභ්‍යාස පොතේ අලවන්න. ඔයාලා ලියන පොතේ අලෝ ගන්න. කියලා තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක පහත් සඳහන් එක්කෙක් ටිෂූ කඩදාසියක පිටපත් කර ඒවා කපාගෙන ඒවායේ සමමිතික අක්ෂර සියල්ල අඳින්න. සමමිතික අක්ෂර සියල්ල අඳින්නලු කපාගෙන මම මෙහෙම අඳින්න. වැරදුනා. වැරදුනානේ අප්පා. ඔන්න ඔහොම තමයි සමමිතික අක්ෂර එන්නේ. ඔයාලා බලන්න දැන් මේ සමමිතික අක්ෂර ආය ආපු විදිහ. දැක්කනේ සමමිතික අක්ෂර එන්නේ ඔහොමයි. හරි අපි ඊළඟ එකේ සමමිතික අක්ෂර කොහොමද පිළිටන්නේ කියලා බලමු. එහෙමයි. මෙහෙම ගන්න පුළුවන්ද අපිට? බෑ. එතකොට එන්නේ මෙහෙම. හරි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බලමු අපි.
තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඉහත ලැබුණු AB ආස්තර එකක් මත අනෙක නොතබා එකින් එක දාර ගෑවෙන ලෙස එකතු කිරීමෙන් වෙනස් සමමිතික රූපයක් සාදා එය අභ්‍යාස පොතේ අලවන්න. අපි මේකට මෙන්න මේ විදිහට ඇඩ් කරමු. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම රූපයක් අපිට එනවා. ඊට පස්සේ මේක වෙනම සමමිතික රූපයක් විදිහට අපිට මෙහෙම සමමිතිය වෙන් කරන්න පුළුවන්. හරි අපි 4 වෙනි ප්‍රශ්නේ ඉඳන් දෙවෙනි කොටසෙන් හම්බෙමු සමමිතිය පාඩමේ දෙවෙනි කොටස. මගේ YouTube channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා තියාගන්න. Bye.